Hi coders. ඔයාලා බලාපොරොත්තු වන output එකක් ඔයා use කරන AI එකෙන් හම්බෙන්නේ නැද්ද? එහෙනම් මම අද කියලා දෙන්න යන මේ AI පහම try කරලා බලන්න. මම personally මම බලාපොරොත්තු වන output එකක් මම use කරන එක AI එකකින් ආවේ නැත්නම් මං අනිත් ඒවාටත් දාලා බලනවා. ඒකෙන් මොකේද මම බලාපොරොත්තු වන output එක එන්නේ මම ඒකෙන් ඒක අරගන්නවා. ඉතින් ඔයාලටත් ඒක try කරලා බලන්න පුළුවන්. එකම AI එකේ prompt වෙනස් කර කර ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට try කරලා බලන්න. ඉතින් මුල්ම website එක තමයි අපි හැමෝම දන්න ChatGPT. ඉතින් ChatGPT කියලා ගහලා search කරලා එතකොට මුලින්ම එනවා website එක. ඒක open කරන්න. මේක තමයි ChatGPT තමයි පළවෙනි website එක. දෙවෙනි website එක තමයි Gemini AI. ඒකත් Gemini AI කියලා search කරන්න. එතකොට ඔයාලට යන්න පුළුවන් site එකට. තුන්වෙනි website එක තමයි Claude AI. ඒකත් Claude AI කියලා search කරලා පාලියෙන්ට එන website එක click කරන්න. එතකොට හතරවෙනි website එක තමයි DeepSeek. ඒකත් DeepSeek කියලා search කරලා DeepSeek කියන එක click කරන්න. එතකොට පස්වෙනි එක තමයි Grok AI. ඒකත් Grok කියලා search AI කියලා search කරලා මේ පළවෙනි එක click කරන්න. දැන් ඔයාලට මොකක හරි එකක output එකක් මේ ඕනම AI එකකින් ආවේ නැත්නම් ඔයාලා මේ පහේම දාලා use check කරලා බලන්න. ඒකෙන් ඔයාට මොකෙන්ද ඔයා බලාපොරොත්තු වන output එක එනවා ඔයාට ඒක use කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් එක එක AI එක එක දේවල් වලට famous. දැන් මම සාමාන්‍යයෙන් front end එකක් එදා generate කරද්දී මම මේ පහේම දැම්මා. ඒකේ මට Claude වල හොඳ output එකක් interface එකක් දුන්නා. ඊට කලින් පාර මම generate කරද්දී මට Grok වලින් දුන්නා. එහෙම තමයි අපි ගන්න prompt එකක් depend වෙනවා. ඉතින් ඔයාලට මේ පහම use කරලා බලන්න පුළුවන්. මේ පහෙන් මොකද්ද ඔයාලා වැඩියෙන්ම use කරන්න කියලා යට comment එකේ දාගෙන යන්න. මේ පහ හැරෙන්න වෙන මොන හරි AI websites ඔයාලා දන්න ඒවා තිබ්බනම් යට comment section එකේ දාන් යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට useful වුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක like කරන්න, share කරන්න. මේ වගේ තවත් වීඩියෝස් ඉස්සරහට බලා ගන්න ඕන නම් SAY Tech Academy එක follow කරලා තියාගන්න.